සුබ දවසක්. ඉතින් අද යන්නේ මේ කෙහෙල් මුවයි රතු සීනි වලින් දියර පොහොර එකක් හදාගන්න. ඉතින් මේක පොටෑසියම් බහුල දියර පොහොර එකක්. ඉතින් ඕගොල්ලන්ගේ තියෙන එළවලු පැල ටිකේ ඒ වගේ මල් වල පළදාව වැඩි කරගන්න නැත්නම් ගෙඩි හට ගන්න මල් හට ගන්න මේ දියර පොහොර එක ඉතාමත්ම වැදගත්. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ දියර පොහොර එක කොහොමද හදාගන්නේ කියලා. ප්‍රථමයෙන්ම කෙහෙල් මුව කුඩා කැබලි ආකාරයට කපා ගන්න. ඉතින් ඔය ආකාරයට අපි කුඩා කැබලි වලට මේක කපා ගන්න. මේ ප්‍රමාණය කිව්වොත් ඒ කියන්නේ රතු සීනි වලට කොච්චර කෙහෙල් මුව ප්‍රමාණයක් යොදනවද කිව්වොත් 1:1 අනුපාතය. ඒ කියන්නේ මම මේ ගත්ත කෙහෙල් මුව ග්‍රෑම් 250ක් වෙන නිසා මම රතු සීනි යොදන්නේ ග්‍රෑම් 250. ඔබ කිලෝ එකක කෙහෙල් මුවක් ගත්තොත් ඔබ කිලෝ එකක රතු සීනි යොදන්න. ඉතින් 1:1 අනුපාතය. විශේෂයෙන්ම මේ කෙහෙල් මුව දියර පොහොර එක පොටෑසියම් බහුල දියර පොහොර එකක්. ඉතින් ඒ නිසා ඔබේ ගෙවත්තේ ඔබේ වගාවේ මල් හට ගන්න, පළ හට ගන්න අවස්ථාවලදී මේ දියර පොහොර එක ඔබේ ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. ඉතින් ඔබ යොදනකොට මේ දියර පොහොර එක 1:5 අනුපාතයක. ඒ කියන්නේ දියර පොහොර කොටස් එකකට ජලයේ කොටස් 5ක් මිශ්‍ර කරලා ඔබේ ශේෂ්ත්‍රයට නැත්නම් ඔබේ වගාවට යොදන්න පුළුවන්. ඉතින් කුඩා කැබලි වලට කපාගත්ත මේ කෙහෙල් මුව භාජනයකට දමා ගන්න ඕනේ. මම ගත්තේ ලීටර් 1 අයිස් කප්පයක්. ඔබට පුළුවන් නම් ටොපි බෝතලයක් හෝ වීදුරු බෝතලයක් හොයා ගන්න. ඒක ඉතාමත්ම හොඳයි. ඉතින් මට හොයා ගන්න බැරි නිසා මම මේක භාවිතා කරා. ඊට පස්සේ අපි අර රතු සීනි තට්ටුවක් කෙහෙල් මුව ටිකක් දාලා ඒක මතින් අර රතු සීනි තට්ටුවක් දාගන්නවා. ආයෙත් ඒ රතු සීනි සහ කෙහෙල් මුව මතින් ආයෙත් කෙහෙල් මුව අතුර ගන්න. කුඩා කැබිලට කපාගත්ත කෙහෙල් මුව අතුර ගන්න. ඊට පස්සේ අපේ ඉතුරු රතු සීනි ටික මේ භාජනයට යොදනවා. ඉතින් ඔය ආකාරයට මේ භාජනයට යොදලා සතියකින් පස්සේ ඔබට මේ දියර පොහොර එක ලබා ගන්න පුළුවන්. මේක දියරයක් ආකාරයට සැකසෙනවා. ඒ දියර පොහොර එක ඔබට ලබා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ මේක සීල් කරගන්න. ඒ කියන්නේ පියනකින් හොඳට මේක වසා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට සතියකට පස්සේ මේක අපේ ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. මේ දියර පොහොර එක දියරයක් ආකාරයට අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මං කිව්ව විදිහට 1:5 අනුපාතය. ඒ කියන්නේ දියර පොහොර කොටස් එකකට ජලයේ කොටස් 5ක් එකතු කරලා ඔබේ ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. උදේ 8ත් 10ත් අතර. මොකද පත්‍රවල හොඳට පූටිකා විවෘත වෙලා තියෙන්නේ මේ වෙලාවේ.